Hello everyone, UK වල ඇත්තම ජීවිතය ගැන තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මටත් UK එන එක හීනයක් වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඒ හීනේ ඇත්තද? අද එහෙනම් අපි කතා කරමු UK වල real life එක. අංක එක තමයි accommodation. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් ඔයාට යුනිවර්සිටි එකෙන් accommodation හොයාගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා යුනිවර්සිටි එකෙන් පිට ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට රෙන්ට් එකකට යන්න පුළුවන්. ඉතින් ඔයා ඒ වගේම ඔයා ස්කිල් වීසා වගේ එනවා නම් රෙන්ට් ටයිප් එකකට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ගත්තොත් එහෙම රෙන්ට් ටයිප් අපිට හතරකට බෙදලා තියෙනවා UK වල. එක තමයි room share. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් ආවොත් එහෙම room එකක් තව යාළුවෙක් එක්ක share කරගන්න පුළුවන්. මොකද එයාලට පැය 20යි හම්බෙන්නේ වැඩ කරන්න. එයාගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යාළුවත් එක්ක share කරගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් පවුම් 150ක් 200ක් වගේ තමයි එයාට room එකට ගෙවන්න වෙන්නේ. ඊළඟ එක තමයි house share. ඒ කියන්නේ house එකක් ගත්තාම කවුරු හරි main rent house එකක් ගත්තොත් එහෙම ඔයාට room wise double room single room විදිහට share කරගන්න පුළුවන්. ඒ කියන්නේ kitchen එකයි bathroom එකයි shared විදිහට. එතකොට double room එකක් ගත්තාම 750ක් 1000ක් අතර bill ඔක්කොම include වෙනවා. හැබැයි single room එකක් ගත්තාම 350ක් 500ක් අතර ඒ bill included. ඒ වගේම ස්ටුඩියෝ ප්ලෑන්. ස්ටුඩියෝ එකක් ගත්තොත් එහෙම ආට තනියෙන් ඉන්න පුළුවන් 1000ක් 1100ක් වගේ එනවා. ඒ වගේම සමහරක් ඒවා bill included නැ සමහරක් ඒවා ඔයාලා bill ගෙවන්න ඕන වෙනවා. ඊළඟට 1 bedroom 2 bedroom apartment. 1 bedroom 2 bedroom apartment ගියොත් එහෙම ඔයාට council tax එකත් ගෙවන්න ඕන. bill include නැහැ. ඒ වගේම ඔයාට 1500ක් විතර වෙනවා 1 bedroom එකක්. එතකොට council tax එකයි bill එක ගත්තාම 1800ක පමණ cost එකක් යනවා. මං කිව්වේ මේ උදාහරණයක් විදිහට ලන්ඩන්. දැන් මැන්චෙස්ටර් සයිඩ් එක ගත්තොත් එහෙම ඒවා වෙනස් වෙන්න පුළුවන්. කොහොමද ඉතින් අපි room එකක් හොයාගන්නේ? ඔයා UK වල, ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා නම් ඔයාට පුළුවන් FB එකේ එහෙම group තියෙනවා. ඒ group එකකට message එකක් දාලා හරි ඒ group එකේ දාලා තියෙනවා මෙහෙම shared room තියෙනවා, මෙහෙම 1 bedroom තියෙනවා, මෙච්චරයි ගාන rent එක එහෙම කියලා දාලා තියෙනවා. ඔයාට ඕන නම් ඒ කෙනෙක් එක්ක direct කතා කරලා ඔයාට එයා හොඳයි වගේ දැනෙනවා නම් හොරෙක් වගේ කියලා දැනෙන. ස්කැමර් කෙනෙක් නෙමෙයි කියලා දැනනවා නම් ඔයාට එයාත් එක්ක contact කරගෙන කතා බහ කරලා ඒ වැඩ ටික කරන්න පුළුවන්. එහෙම නැත්නම් website තියෙනවා. එකක් තමයි spare room co.uk.com. ඒකට ගිහිල්ලා වුණත් ඔයාට room එකක් හොයන්න පුළුවන් website එකක්. ඔයාලා එහෙම මුකුත් දන්නේම නැත්නම් මට නම් හොඳටම හිතෙන්නේ UK වලින් පිට, ඒ කියන්නේ ලංකාවේ වගේ නම් ඔයාට group එකක අපේ කට්ටියම ඉන්නේ ලංකාවේ group තියෙනවා. එයාලා contact කරගෙන කතා බහ කරලා ඔයාලට හොඳයි වගේ දැනෙනවා නම් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට website එකක් කරහා, ඒ කියන්නේ spare room website එක හරහා ඊට පස්සේ Rightmove, Zoopla වගේ app වලින් website වලින් ඔයාලට rent එකට accommodation එකක් හොයාගන්න පුළුවන්. එතකොට deposit එක සාමාන්‍යයෙන් මාසෙක deposit එකක් අපි දෙන්න ඕන. ඒ වගේම අපි එතනින් තැනකට move වෙනවා නම් ඔයා සති 2-3කට කලින් මාසෙකට කලින්වත් එතනට දැනුම් දෙන්න ඕන. හැබැයි මේ ගැනත් හිතන්න ඕන, ඔයා deposit එකක් advance එකක් දෙනවා නම් එයාලා සමහරක් විට scammers ලා වෙන්න පුළුවන්. එතකොට ඔයාලා පොඩ්ඩක් එයාලත් එක්ක හොඳට කතා කරලා ගොඩක් දුරට හොඳයි ලංකාවේ කෙනෙක් වගේ මුලින් එනවා නම් ඔයාලට එක්ස්පීරියන්ස් එකක් නැති හින්දා පොඩ්ඩක් ලංකාවේ කෙනෙක් අපේ Facebook group තියෙනවා. ඒවෙන් කතා කරලා වීඩියෝ කෝල් එකක් කරන් චුට්ටක් බලලා ඊට පස්සේ එයාලත් එක්ක වැඩි විස්තර කතා කරලා කොහොමද කියලා කතා කරනකොට ටිකක් තේරෙන නිසා ඒ බලලා කරන්න. මොකද මෙහෙ ඕන තරම් ස්කැමර්ස්ලා ඉන්නවා බොරු කියලා. මේ බොරු ෆොටෝස් එහෙම පෙන්නලා ඇඩ්වාන්ස් ගන්නවා, අන්තිමට වෙච්ච දෙයක් නැති වෙන තත්ත්වෙට. ඒ නිසා බොහොම විදිහට මාරම පරිස්සම් වෙන්න ඕන. ඔයා එපාර්ට්මන්ට් එකක් වගේ ගන්නවා නම් එතකොට ඔයා කොන්ට්‍රැක්ට් එකක් විදිහට තමයි යන්නේ. එතකොට
ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න ඕන. ඇග්‍රීමන්ට් එකක් සයින් කරනකොට එයාලා ඔයාලගෙන් රික්වෙස්ට් කරනවා BRP එක. ඒ කියන්නේ දැන් නම් ඕනේ e-visa හින්දා. ඊට පස්සේ පාස්පෝර්ට් එක, ඔයාලගේ UK ගැරන්ටර්ස්ලා, ඊට පස්සේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ස්ටුඩන්ට් ලෙටර් එක, මේ වගේ දේවල් එයාලා ඔයාලගෙන් රික්වෙස්ට් කරනවා. තව දැනගන්න ඕන දෙයක් තමයි house shared. ඒ කියන්නේ single room එකක්, double room එකක් අරගන්න බලාපොරොත්තු වෙනවා නම් කිචන් එකයි බාත්රූම් එකයි ෂෙයාර් කරගෙන මේ ළඟ ආපු මේන් රෙන්ට් මේ ළඟ ආපු කට්ටියගෙන් රෙන්ට් කරගන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. ගොඩාක් කට්ටියගේ අත්දැකීම් වලින් තමයි කියන්නේ ඒක හරි කරදරයක්. මොකද එයාලා බලන්නේ ඔයාලකින් රෙන්ට් එක, එයාලගේ බිල් ටික එහෙම පියව ගන්න. ඒ නිසා ඔයා එක්කෝ ලංකාවේ කෙනෙක් නොවන කෙනෙක්ගෙන් ගන්න ෂෙයාර් කරගන්න එකක්, ෂෙයාර් ඩබල් රූම් එකක් හරි සිංගල් රූම් එකක්. නැත්තම් මෙහි අවුරුදු ඉන්න 15-20 පරණ කට්ටිය එයාලා මාරම හොඳයි. ඒ වගේ තැනකින් රෙන්ට් එකට ගන්න එක තමයි හොඳ. ළඟ අවුරුදු 2-3 ආපු කට්ටියත් එක්ක ෂෙයාර් කරගන්න එක බොහෝ දුරට නෙවෙයි බහුතරයක් කට්ටියකින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මුලින් ඇවිල්ලා ඒ වගේ තැනකට සෙට් වුණොත් එහෙම මුළු UKම ඔයාට එපා වෙනවා. ඒ වගේ කට්ටියක් එක්ක ඉන්න හම්බුනොත්. අංක 2 තමයි මාකට් සහ කෑම වලට යන වියදම්. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාට ග්‍රොසරි වලට සතියකට සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ගියොත් එහෙම සතියකට පවුම් 50ක් 60ක් වගේ ප්‍රමාණයක් යනවා ග්‍රොසරි වලට. එතකොට ඔයාට වියදම් ගත්තොත් එහෙම ප්‍රයිස් අඩු එකේ ඉඳන් වැඩි වලට LD එක තමයි ගාන අඩුම. LD little ඊට පස්සේ Asda Tesco වගේ යනවා. එතකොට ඔයාලට LD little වගේ වලින් මුලින් එනකොට බඩු ගන්නවා නම් වියදම් මාරම අඩුයි. ඊට පස්සේ ඔයා ළමයි දරුවොත් එක්ක එනවා නම් සමහර විට වියදම ඊට වඩා බොහෝ විට වැඩි වෙනවා. සහ ඔයා ලංකාවේ කෑමම කන්න බලාපොරොත්තු වෙනවා නම් ලංකාවේ කාරිය හැමම හදාගෙන කන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වියදම වැඩි. මොකද මෙහි ඒ එළවලු තියෙනවා තමයි ලංකාවේ එළවලු වල. ඒකේ ගාණ වැඩි. ඒ නිසා මුලින් එන කෙනෙක්ට ඒක පොඩ්ඩක් වියදම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් පොඩි ප්‍රයිස් එක අඩු මාකට් වල ඉඳන් වැඩි වෙන විදියට පස්සෙට පොඩි එක් දෙයක් කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි travel cost එක. ඔයාට ලන්ඩන් වල නම් ඔයාට බස් එකේ යන්න Oyster card එක use කරන්න පුළුවන්. ඔයාට ඕනම බස් එකක පැයකට පවුම් 1.75යි යන්නේ. පැයක් අතර ඕනම බස් එකක් ඔයා ටැප් කරොත් එහෙම. ඊට අමතරව ඔයාලට ට්‍රේන් එකේ යන්න පුළුවන්. අන්ඩර්ග්‍රවුන්ඩ් ගාන පොඩ්ඩක් වැඩි. ඊට පස්සේ ඔයාලට ඕනනම් ට්‍රේන් එකට සහ බස් එකට බස් පාස් එක ගන්න පුළුවන්. මන්ත්ලි ට්‍රේන් පාස් එක, මන්ත්ලි බස් පාස් එක ගන්න පුළුවන්. ස්ටුඩන්ට්ලට ඔයාට යුනිවර්සිටි එක හරහා ස්ටුඩන්ට් Oyster card එක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට 130ක ඩිස්කවුන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාලා ජොබ් හොයාගන්න එක. ජොබ් හොයාගන්නකොට මුලින්ම ස්ටුඩන්ට් ආවොත් පාර්ට් ටයිම් නේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කඩවල මුලින් ක්ලීනින් ජොබ් එකක්, කැෂියර් එකක්, වේටර් වගේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. පැයකට දැන් මිනිමම් රේට් එක යන්නේ 12.21යි. එතන ඉඳන් ඔයාට වැඩි ගානකට යන්න පුළුවන්. ඔයාලා කියන්නේ මාකට් එක, ඔයාලා සුපර් මාකට් එක වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. Indeed එක හරහා, Indeed වෙබ්සයිට් එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ප්‍රොෆෙෂනල් ජොබ් එකකට යන්න ඕනකමක් තියෙනවා නම් ඔයාගේ CV එක ස්ට්‍රෝං විදියට හදාගන්න. සහ ඒක අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න එපා. එතකොට කොමන් වගේ වෙන හින්දා CV එක ස්ට්‍රෝං කරගන්න. සහ ඔයාලට පුළුවන් LinkedIn එකෙන්, Indeed එකෙන් ඇප්ලයි කරන්න. ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඉන්ටර්විව් වලට ෆේස් කරාම හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. පාර්ට් ටයිම් උත් ඔයාලා මුලින් ආපු ගමන් ඔයාලා හොඳ ලංකාවේ හොඳ ජොබ් කරපු කට්ටිය වුණත් මුලින් ආපු ගමන් ඔයාලට රෙන්ට් එකයි කෑම වියදම් ගමන් වියදම් ගෙවන්න තියෙන හින්දා ඔයාලා හම්බෙන ඕනම ජොබ් එකකට ක්ලීනින් වුණත් කමක් නැහැ. මොන ජොබ් එක කරත් මුලින් යන ගමන් ඔයාලා ඊට වඩා ඉහළ ජොබ් එකකට, ප්‍රොෆෙෂනල් ජොබ් එකකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්න. එතකොට ඔයාලා ජොබ් එක
ආවිල්ලා සති දෙකක් ඇතුළේ ටාගට් එකක් තියාගන්න අනිවාර්යෙන්ම ජොබ් එකක් හොයාගන්නවා කියලා. හදිස්සි හරි එහෙම බැරි වුණොත් ඔයාලට පුළුවන් මෙහි ලංකාවේ කට්ටිය නෑනේ කවුරුත් කවටවත් hina වෙන්නෙත් නෑ. ඔයාලට ටවුමේ ඕන කඩවලට ගිහිල්ලා ඩිරෙක්ට් කතා කරලා ඔයාලට CV එක දීලා එහෙම එන්න පුළුවන්. නම්බර් එක දීලා එයාලකින් අහන්න මෙහෙම මම ජොබ් එකක් හොයනවා මෙහෙමයි මට ෆුල් ටයිම් කරන්න පුළුවන් නම් එහෙම කියලා ඔයාලා CV එක දෙන්න. එහෙම නැති වුණොත් ඔයාලට contact number එක දීලා එන්න අනිවාර්යයෙන්ම target එක තමයි සති දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම job එකක් හොයාගන්න එක. ඊළඟ එක තමයි weather එක. weather එක හැමතිස්සෙම change වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට winter එක ගොඩ කාලයක් ඉන්න තියෙනවා. මෙහි මුල් ආපු කෙනෙක් නම් weather එක change වෙනවා. ඒ කියන්නේ සීතල වැඩි හින්දා ඔයාලා warm වෙන විදිහේ cloth එහෙම ගොඩක් අඳින්න ගන්න බලන්න. සහ මොකෝ winter එක සැරින් සැරේට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සහ ඔයාලට හිරු එළිය වැඩි ලැබෙන්නේ නැති නිසා ඔයාලට එක බෙන්ඩල දනි සමාරුවක් ගේන්න පුළුවන්. මට තාමත් තියෙනවා දනි සමාරුවක් ගේන්න පුළුවන්. ඒ නිසා weather එක change වෙන අනුව ඔයාලා වැඩ කරන්න. මොකද weather එකත් එක්ක ඔයාලා කම්මැලි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කම්මැලි වෙලා job එකට යන්න අද යන්න බෑ වගේ දැනෙන්න තත්ත්වයටපත් වෙන්නේ නැති වෙන්න ඔයාලා warm වෙන විදිහේ cloth එහෙම අඳින්න බලන්න. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු mental health එක නැත්නම් homesick එක. ඔයාලා මෙහි ආවට පස්සේ ඔයාලා තනියම ඉන්න නිසා සමහර විට ඔයා mentally වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට church එකට ගිහිල්ලා නැත්නම් පන්සලට එහෙම ටෙම්පල් එකට ගිහිල්ලා එහෙම කට්ටියත් එක්ක කතා කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. හැම වෙලේම රූම් එක ඇතුලේ හිර වෙන්න නැතුව. හැබැයි හැමතිස්සෙම වැඩිපුර කට්ටියත් එක්කත් ක්ලෝස් වෙන්න එපා. එයාලගේ ප්‍රශ්නත් තමන්ගේ ඔළුව දාගත්තාම සහ අපි යාලා ගැනත් හිතන්න ඕන. ඒව ගැනත් හිතා හිටියොත් එහෙම ඔයාලගේ වැඩ කරගන්න වෙන්නේ. කට්ටියත් එක්ක ගොඩක් ක්ලෝස් වෙන්න, කතා බහ කරන්න සහ ඒ වුණාට ඔයාලගේ දේවලුත් තමන්ගේ ප්‍රයිවසි එක තමන් තියාගන්න. පමණට වඩා තමන්ගේ දේවල් අනිත් අයත් එක්ක හොමාරු කරගන්න එපා. එන්ජොයි කරන්න, කතා කරන්න, පාටියක් දාන්න, චුට්ටක් ඩේ අවුට් එකක් යන්න, ඒ වගේ දෙයක් කරන්න. ඒත් එක්කම අනිත් දේවල් ගැනත් හිතන්න. මොකද අපි කොච්චර ක්ලෝස් වුණත් අපි ලංකාවේ අයත් එක්ක හරි අපි පිටරට කට්ටිය එක්ක ක්ලෝස් වුණත් ඒ අපේ ෆැමිලි එක නෙමෙයි, අපේ ගෙදර කට්ටිය නෙමෙයි, අපේ නෑදෑයෝ නෙමෙයි. ඒ නිසා තමන්ගේ ලිමිට් එක දැනගෙන තමන් ඉන්න එක තමයි හොඳ. මොකද නැත්තම් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න ඕන. සහ ඔයා හැම වෙලේම කට්ටියත් එක්ක කතා බහ කරලා පොඩ්ඩක් එන්ජොයි කරලා ඉන්න. ඒක සමහරක් වෙලාවට නැති වුණොත් එහෙම මෙන්ටලි වැටෙන්න පුළුවන්. රූම් එකක හිර වෙලා ඔයා ෆිල්ම් එකක් බලලා, වීඩියෝ එකක් බලලා, ගේම් එකක් ගහගෙන ඉන්නවා මෙන්ටලි ඔයා වැටෙන්න පුළුවන් හැකියාව වැඩි. ඊළඟ එක තමයි opportunities සහ ඔයාගේ safety එක. opportunities ගැන කතා කරොත් එහෙම ඔයාට යුරෝපියන් country එකකට යන එකම ඔයාට හොඳ advantage එකක්. මොකද ඔයාට දවසක පඩියෙන් උනත් මාසයක් කාලය බීලා ඉන්න පුළුවන් විදිහට මෙහි යුරෝප් country වල හැදිලා තියෙනවා currency එක. ඒ නිසා opportunities ගන්න, ඔයා enjoy කරන්න, හැම chance එකක්ම ගන්න බලන්න. සහ ඔයා හැම වෙලේම ඕපන් වෙන්න සහ හොර වැඩ කරන්න යන්න එපා. ඔයා වැඩ කරන තැන වුණත් හරියට ඕපන් වෙන්න. ඉන්න තැනදී මැනේජර් ඉන්න තැනදී හොඳට වැඩ කළා, මැනේජර් නැති තැනදී අර අයිස් ගහනවා වගේ තත්ත්වයටපත් වෙන්න එපා. ඔයාට ගන්න තියෙන opportunities නැති වෙන්න පුළුවන්. safety එක ගත්තොත් ඔයා weather එකකින් safe වෙනවා වගේම ඔයා වැඩ කරන තැන ඔයා හැම වෙලේම ඔයාගේ safety එක ගැන හිතන්න. මොකද ඔයාට ඉන්නේ ඔයා සහ ඔයා family එක එනවනම් ඔයාගේ family එක විතරයි. ලෙඩ හදාගන්න එපා. හැම වෙලේම ඔයා public transport එකම use කරනවා නම් ඔයාගේ safety එක ගැන හිතන්න. මොකද මෙහි හෙම්බිරිස්සාවක් හරි උණක් හරි හැදුනොත් එහෙම ඔයාට GP එකෙන් appointment එකක් ගන්න හම්බෙන්නේ නැහැ ලොවෙත්. එන්නේ ඒ නිසා ඔයා හැම වෙලේම ඔයාගේ safety එක ගැන හිතන්න. වැඩට ගියත් හැම වෙලේම safety එක. night shift එකක් කරත් ඔයා නිදිය ගන්න ප්‍රමාණය අඩු වුණා වෙනවනම් ඔයා ඒකට ටයිම් එකක් හදාගන්න, නිදාගන්න. මම කියන්නේ උදාහරණයක් විතරයි.
ඔයා ඔයාගේ සේෆ්ටි එක හදාගන්න විදිහ. හරි එහෙනම් අද මම වීඩියෝ එකෙන් කතා කරා අපේ UK වල තියෙන රෙන්ට් සිස්ටම් එක, ඊට පස්සේ ඔයාලා ජොබ් වලට ඇප්ලයි කරන විදිහ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් එක්ක, ඊට පස්සේ ඔයාගේ සේෆ්ටි එක සහ ඔයා කොහොමද ඔපචුනිටිස් ගන්නෙ, ඊට පස්සේ ඔයාගේ වියදම් ගැන ට්‍රැවල් කොස්ට් එක, ඊට පස්සේ ග්‍රොසරි වලට යන කොස්ට් එක කොහොමද, ඕව ගැන තමයි මම පොඩි වීඩියෝ එකක් කරේ. ඉතින් මං හිතනවා මේක දීර්ඝව දිගට කරගෙන යන්න. ඔයාලට ප්‍රශ්න එහෙම තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සියලු දෙනාට සුබ දවසක්.